පිළිගන්නවා SSW සර්විස් channel එකට පුට් සර්විස් එක අතරමඟ නවත්තපු නිසා ඒක ඉස්සරහට කන්ටිනියු කරන එක නවත්තවුවා. නමුත් පුට් සර්විස් ආය පටන් ගත්තොත් ඊටු වීඩියෝස් ටික කරන්නම්. ඉතින් අපි අලුත් ස්කිල් එකකට මාරු වුණා. ඒ නිසා channel එක වෙනස් කරා. ground handling එක තමයි අද ඔයගොල්ලෝ මේ සහභාගී වෙලා ඉන්නේ ground handling airport ground handling skill එකට. ඉතින් මේකේ පළවෙනි පොත තමයි මේ ඔයගොල්ලෝ තියෙන්නේ අන්ෂින් හින්සිස් කියන පොත මේ තියෙන්නේ. අන්ෂින් හින්සිස් කියද මම වැඩි කතා නැතුව අපි කෙලින්ම පාඩමට යන්. අන්ෂින් හින්සිස් හරි. මේ අන්ෂින් කියන්නේ ආරක්ෂාව. බලන්න. අන්ෂින් කියන්නේ ආරක්ෂාව. හින්සිස් කියන්නේ ගුණාත්මක භාවය. හරි. ඉතින් මේ පළවෙනි පොතේ පළවෙනිටම අපිට මේවා හජිමිනි මුකුජ ඒවා ඕනේ මෙතන ලියන් කෙලින්ම මේ අදාළ මේක මාතෘකාවක් දැන් මේක අපි ගත්තොත් මේ ඉප්පන් ඊපස්සේ කෝකු ගායෂණ වංශය මේක යටතේ මේ කරුණක් දීලා තියෙනවා ඒ ඡේදයක් ඒ කියවල ඒක වල තේරුම් ගන්න වචන පාඩම් කරගන්න තේරුම් කරගන්න මේ පොත කටපාඩම් කරගන්න ඒකත් එක්ක ලොකු ගේමක් ගහන්න පුළුවන් මේ එක්සෑම් එක නැතිනම් එතකොට හරි වැඩි කතා නැතුව අපි යම් පාඩමට හරි මේ තියෙනවා කෝකු ගායෂණ වංශෙන් හරි පොඩ ඉන්න මෙන්න මේකේ මේ අන්සෙන් හින්සිස් ආරක්ෂාව කියන්නේ අන්සෙන් හින්සිස් කියන්නේ ගුණාත්මක භාවය එතකොට මේ අන්සෙන් හින්සිස් හරි අන්සෙන් කියන්නේ ආරක්ෂාව ගුණාත්මක භාවය හින්සිස් ක්වොලිටි එක හරි ඊළඟට මේකේ කෝකු ගායෂණ වංශෙන් කෝකු ගායෂ කියන්නේ ගුවන් සමාගමට අන්සෙන් කියන්නේ ආරක්ෂාව ගුවන් සමාගමේ ආරක්ෂාව තමයි පැහැදිලිව කියන්නේ අපි මේක කියවලා බලමු හරි මට මේක අරන් යන්න බෑ මෙහෙ ඔයගොල්ලෝ මේ ඡේදයත් එක්ක කියවන්න හරිද මේක ෆෝන් එකෙන් මේ රෙකෝඩ් එක කරන්නේ ඒ නිසා ටිකක් අපහසුයි මේ විදිහට මෙහෙම ඡේදින් මෙහෙම අරන් යන්න මේ ටූල් එක හරි කෝකු ගායෂවා රික්කකුවා කමස්ස ඕ බුජිනි මොකුතකිචිනි තෝචකු සසනා කරේබා නරණයි ඒක වැඩිනේ කෝකු ගායෂවා රියෝ කකුයා කමුත්ස ඕ බුජිනි මොකුතකිචිනි තෝචකු සසනා කරේබා නරණයි මේක වෙලක වාක්‍යයක් දැන් මෙහෙම කිව්වහම ඔයගොල්ලන්ට මෙලෝදියක් තේරෙන්නේ නැහැ අලුත්ම කෙනෙක්ට හොඳම දේ තමයි මේ පොත ඩවුන්ලෝඩ් කරගත්තා වචන සෙට් එක ගත්තා හොඳට කටපාඩම් කරා ඒකල මේ මුකුත් තේරෙන්නේ නැති උනට ප්‍රශ්නයක් නැහැ ඇති වෙනකම් මේ පොත කියවන්න මෙහෙම පළට ඔයා දැන් ටාගට් කරගන්න රයිට් මම මේ පිටු වෙනකම් අද දවසේ මේ පිටු වෙන් කරගත්තා අද දවසේ මේ වචන ටික ලියා ගන්නවා එහෙම ටාගට් කරගෙන කියව ගන්න තේරුම් නැති උනට කමන්නේ හරි කෝකු ගායෂ කියලා කියන්නේ ගුවන් සමාගම රියෝ කකුයා කියලා කියන්නේ මගින් කමොත්ස කියන්නේ බාණ්ඩ කමොත්ස කියන්නේ මෙන්න මේ කමොත්ස කියන්නේ බාණ්ඩ මගින් බාණ්ඩ බුජිනි ආරක්ෂිතව මුකුත් කිචිනි ගමනාන්තයට තෝචකු සසන කෙරෙව නරණයි ළඟා විය යුතුයි ගුවන් සමාගම මගින් බාණ්ඩ ආරක්ෂිතව ගමනාන්තයට රැගෙන ළඟා විය යුතුයි කියන එක තමයි මේක කියන්නේ කොනෝ බුජිනි තෝචක සසරු ඒ විදිහට ආරක්ෂිතව ළඟා වෙනකොට සනවචි එනම් කෝකු කි ජිකෝ ඔකොසනයි කොතගා ඒ කියන්නේ කෝකු කි ජිකෝ කියලා කියන්නේ ගුවන් අනතුරු හරි ඔකොසනයි කොතගා කියන්නේ ඇති නොවීමට කෝකු ගායෂණ අන්සෙන්දි හරි ගුවන් සමාගමේ ආරක්ෂාවක් තියෙනවා මොත්තම ජූයෝන තොකරදි අරු ඒක ගොඩක් වැදගත් කියලා තමයි කියන්නේ ඒ කියන්නේ පරිස්සමෙන් ළඟා කර වෙනකොට ගුවන් යාන අනතුරකින් තොරව ගුවන් සමාගමේ ආරක්ෂාවේ ඇති වැදගත්කම තමයි මේ කියන්නේ. හරි? මත ඒ වගේම කෝකෝ ගායෂව ගුවන් සමාගම ජොක්චකුයා. මේ ජොක්චකු කියලා කියන්නේ තේකකු කියන්නේ මගින්. හරි? ජොක්චකු ගා මේ ටූල් එකේ මේ
මං හිතන්නේ හරි. චොක්කයකු කියලා කියන්නේ හරි. මෙන්න මේ ජෝක්කයකු කියන්නේ මගින්. ක්‍රියොක්කයකු කියන්නේ මගින්. හරිද? තේරුණානේ? කෝකෝකි ඕ රියෝසුරු කොතදී මගින් ගුවන් යානයෙන් ප්‍රවාහනය කරනකොට ටියෝ කියන්නේ අරන් යනවනේ අරන් යනකොට උන්චින් ඕ එතේරුකා ගාස්තුවක් අය කරත් සොකුනිවා හරිද ගාස්තුවක් අය කරත් මේකේ ඒ වගේම තසංගියෝත කොතනරි අනිත් කර්මාන්ත වගේ නෙවෙයි ජොක්චකන ඉනොච්චිව අසුකරු මගින්ගේ ජීවිත රැක ගැනීම අසුකරු කියන්නේ රැක ගන්නවා තෝ ඉයු තයිහෙන් ජෝයෝන සෙකිනින්ග අතයරර තිරු අමාරු වැදගත් සෙකිනින් වගකීමක් දෙසට දීලා තියෙනවා කියලා තමයි කියන්නේ පවරලා තියෙනවා සමාගමට කූකෝනි කංකේසුරු ජිකෝ ඕ සුරු සුබෙතන හිතුවා ඒ කියන්නේ ගුවන් මේ කූකෝ කියලා කියන්නේ එයාපෝට් හරි එයාපෝට් එකේ කංකේ කියන්නේ සම්බන්ධිත එයාපෝට් එක සම්බන්ධව තියෙන සියලුම රැකියාව සිගොත්තන සුරු සොරි මේ සිගොත්තන සුරු සිගොතෝ ඕ සුරු කූකෝනි කංකේ සුරු සිගොතෝ ඕ සුරු සුබෙතන හිතුවා ඒ කියන්නේ එයාපෝට් එක කූකෝ එයාපෝට් එකට සම්බන්ධ කූකෝනි කංකේසුරු ශිගොතෝ ඕ සුරු සුබෙතන හිතුවා එයාපෝට් එකට සම්බන්ධ වැඩ කරන සියලුම දෙනා කොනෝ අන්සෙන් ජොක්චකුනෝ ඉනොචි සුනේනි කංගයිති මේ ආරක්ෂාව මගින්ගේ ජොක්චකුන ඉනොචි මගින්ගේ ජීවිත පිළිබඳව හිතලා සුනේනි කංගයිති නිතරම හිතලා අරයරු ගියෝ ඔකනව කොතක තයිසිස්තයාරු ඒ කියන්නේ සියලුම වැඩ අරයරු ගියෝමෝ කියලා කියන්නේ මොකද්ද අරයරු ගියෝමෝ කියලා කියන්නේ සියලුම වැඩ ඔකනව කොතක තයිසිස්තයාරු පවත්වා ගැනීම වැදගත් කියලා තමයි කියන්නේ හරි ඒ කියන්නේ ඔකනව කියන්නේ පවත්වා ගැනීම වැදගත් සිදු කිරීමට එහෙම වැදගත් කියලා කියන්නේ සියලුම වැඩ අර විදියට ජීවිත රැකගෙන ඔළුවේ තියාගෙන සියලුම වැඩ කිරීම වඩාත් වැදගත් කියලා තමයි කියන්නේ රයිට් එතකොට ඕගොල්ලෝ හරිද ඕගොල්ලෝ මෙන්න මේ කොටස සම්බන්ධයෙන් අවුලක් නැහැ නේද මේ ඡේදේ හරි මෙතන ඉඳලා සම්පූර්ණ මේක ඒ කියන්නේ මෙන්න මේක මේ කොටස අවුලක් නැහැනේ කෝකෝ ගායෂණ අංශයෙන් හරි එතකොට මේ ආරක්ෂාව ගැන ගුවන් සමාගයේ ආරක්ෂාව ගැන අවබෝධයක් තියෙනවා නේ. ඊපස්සේ මේ කොටස මේ තියෙන B කොටස. B කොටස තියන්නද? හරි. යා. අන්සින් උන්කෝන මුකුතකි. හරිද? ඒ කියන්නේ මම මේ ටූල් එක ගත්තාම මට ටිකක් අමාරුයි. කාකරි විශේෂම දෙයක් විතර මේ ගන්න මේක අමාරුයි මේ ෆෝන් එකකින් මේව කරන එක. මැෂින් එක කැඩලා තියෙන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔයගොල්ලෝ මොන හරි අවුලක් තියෙනවා නම් අපි ඒක මොබයිල් එක පසුවට ඒව හොයලා බලලා විස්තර දෙන්න. හරි. හරි දැනට මේ කියවලා දෙන තේරුම ප්‍රශ්නයක් නැහැ මේ
පොත කියවලා තේරුම් කරලා දෙන එක ගැන කිසිම ඩවුට් එකක් නැහැ. හරි. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. හරි. මට මේක අර හයිලයිට් කරලා පෙන්නන්න මේක මෙතනයි මෙහෙම මෙහෙම කියලා වචනෙන් වචන හයිලයිට් කරගන්න බැරි අවස්ථාවක් පමණයි මෙතන තියෙන්නේ. හරි. එතකොට අංශෙන් උන් කෝණ මුකුතකි. අංශෙන් උන් කෝණ මුකුතකි. හරි. ආරක්ෂිත ගුවන් ගමනක අරමුණ. අංශෙන් උන්කෝ කියලා කියන්නේ ගුවන් ආරක්ෂිත ගුවන් මෙහෙයුම්. උන්කෝ. එතකොට ඒ වගේ නෝනේ. ඒවා ඉතින් ආයි කියන්න ඕනේ නැහැ. SSW නේ N4 තියෙනවනේ. ඒතර අංශෙන් උන්කෝන මුකුතකි. එතන මේක level 5 වලත් කියලා දෙනවනේ ග්‍රැමර්. ඒවා මම කියලා දෙන්නේ නැහැ. අංශෙන් උන්කෝන මුකුතකි. ආරක්ෂිත ගුවන් ගමනක අරමුණ. මොෂිමෝ. තවද කෝකෝ කිජිකෝගා හස්සේෂ්ත බයි. ගුවන් අනතුරක් සිද්ධ වුණාම සුගිනයෝන මොන්දායක චෝජිරු. මේ පහත දැක්වෙන විදිහට තමයි පිපෙල ගස්වල තියෙන්නේ. බලමු. නනිමොනෝ නිමෝ කයරරේ නයි ඉනොචියෝ උබු. ආය කවදාකවත් නැති වෙච්ච ජීවිත ගන්න බෑ. මේ පොඩි විස්තරයක් මෙයාලා දීලා තියෙනවා. මේ 4ක් දීලා තියෙනවා. ඒකෙන් පළවෙනි එක ටිකක් දිගයි. ඕකිනා කෝකෝජිකෝවා සෝ